මේ කරන මිනිස්සු දෙලොවම සතුටු වෙනවා. මරණ මංචකයේ එළවයි මෙලොවයි දෝලණය වෙනකොට අපිට මතක් වෙන්න ඕන එකක් තමයි මම බෞද්ධයෙක් විදියට මම මිනිස්සෙක් විදියට කිසි කෙනෙකුට හිරිහැරයක් කරලා නැහැ. කිසි කෙනෙකුට පීඩාවක් කරලා නැහැ. කිසි කෙනෙකුට වංචාවක් කරලා නැහැ. කවදාවත් කිසි කෙනෙකුට මම හැමදාම හැම පණකම කියන ප්‍රමුඛම කාරණය තමයි හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලා කියන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙක්ගේ හිතක් වචනකින්ම ද්වේෂ සහගතව හිතන්න එපා. හොඳට මතක තියාගන්න. හෙට ඉඳන් හොඳට මතක තියාගන්න. හෙට ඉඳන් ද්වේෂ සහගතව කිසි කෙනෙකුට තෝ කියලා කියන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක් රිද්දීමේ අරමුණින් කුණුහරුපයක්වත් කියන්නේ. මොකක් නැතත් ඔය දෙක මතක තියාගන්න. හොඳට හැද, හොඳට නඩත්තු වෙන්න, හොඳට පෝෂණය වෙන්න, හොඳට වර්ධනය වෙන්න. ඒකම ආධ්‍යාත්මික විමුක්තිය වෙනුවෙන් අනුන් වෙනුවෙන් නෙමෙයි තමන්ගේ සැප සතුට වෙනුවෙන් ලොකු වැඩක් කරන්න. ඒකට සුදුසුම ආත්ම භාවය තමයි ඔය ලැබිලා තියෙන මනුෂ්‍යාත්ම භාවය. මොකක් පාරමිතා පුරන ජීවිතේ කෙනෙකුට මේ වතුර වීදුරුවක් හරි උදව්වකට දෙන්න හම්බෙන එකම ආත්මය මොකක්ද? බලලොන්ට පුළුවන් ද කෙනෙකුට යෝගට් එකක්වත් අපිට පුළුවන් හොඳට උදව් කරන්න. පොඩි දෙයක් වතුර බෝතලයක් දෙන්න chance එකක් ඒ කොයි වෙලේ හරි. ඒක හරි සතුටු සිතින් යමක් දෙන්න අවස්ථාවක් ආවොත් කියලා ගන්න. සංසාරේ කවදාවත් ආයේ ඔහොම chance එකක් හම්බෙන්නේ නැහැ. ඔහොම භාග්‍යයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා මේ ජීවිතේ මම කියන හැම බණ පදයක් ගන්න මේ තරුණ මහත්තුරුන්ට අපේ සත්පුරුෂ අම්මලාට තාත්තලාට අපේ දූ දරුවන්ට කිරිදුවා හරියන්න ඕනේ. හැබැයි